හැලෝ යාළුවේ දැන් මම යාළුවා යන්න හැදුවේ නාන්න කියලා. මොකද මේ දවස්වල රස්නෙත් එක්ක ගෙදරට ගන්නත් බෑ. පොඩ්ඩක් තෙලුත් වැඩි බයික් එකේ. මූ පාර දන්නෙත් නෑ මම පාර දන්නෙත් නෑ යාළුවේ. පොඩ්ඩක් ඩාම් වෙලා ඉන්නේ. යනවා පොර දන්නවත් කියනවා. මාත් ඒ පස්සෙන් ඉඳගෙන යනවා. ඇත්තටම ගත්තොත් මම මේ පාරේ ගිහිල්ලා තියෙනවා. ගියාට මතක නෑ පොඩ්ඩක් මේ කුරුණෑගල නෙවෙයි. මේ අපි යන පාරේ පොඩ්ඩක් හදලා තියෙනවා. එතන ලස්සනයි ලොකේෂන් මාරු. බලමු යාළුවේ තව ටිකක් දුරයි. ලස්සනයි දැක්කනේ. පේන ලොකේෂන් යාළුවේ. මේ හැමතැනම නෑ. අතුරු පාරවල ඉන්නේ යාළුවේ අපි යන්නේ මහා පාරෙන් නෙවෙයි. අපි යන මේ පාරට එන්නේ යාළුවේ කන්දක් මුදුනින්. පේනවනේ view එක. පට්ටම ලස්සනයි view එක. පට්ටම සීතලයි. මේ යාළුවේ වැවෙන්න යන හතරමං හන්දිය. ඔතන උඩ පාරෙන් තමයි අපි ආවේ. අද ඇලනම් ඇරලා යාළුවේ වැඩක් නැහැ. තලේ නාන්න තියා හිතන්නවත් බෑ මඩයි. ගුරුමගුරු පාටයි වතුර ගුරුත් නෙවෙයි තද කොළ පාට. ඒක නාන්න බෑ යාළුවේ. අපි උඩ හට්ට ගන්න තීරණය කරා. මේ උඩ හට්ට යන තැන. වලදා ආපු කට්ටිය දන්නේ නැති. මේ අපි උඩ හට්ට යනවා යාළුවේ. අද සති දවසක් ඉඳලා සෙනඟ නැති බොහෝ දුරට පාඩි වෙනා ගන්න පුළුවන්. බලමු අපි ගිහලා දැන් ළඟයි යාළුවේ. වැඩක් නැහැ යාළුවේ ගියාට පේනවනේ වතුර චුට්ටක්වත් නැහැ. නාන්න පුළුවන් මට්ටමේ තියා දනිස්සකවලත් වතුර නැහැ යාළුවේ. වගේ මැදට යන්න වතුර තියෙනවා. අපි නාන තැන වතුර අඩුයි. ඇවිල්ලා දින කට්ටිය දන්නවා මෙතන තමයි අපි නාන්නේ. නාන කට්ටිය. ඔතන පීලා දිගේ තමයි වතුර යන්නේ. වතුර දින කාලේ පට්ටම ලස්සනයි. වතුර ගොඩක් අඩුයි. වැස්ස කාලේ නම් පට්ට. වෙහිකල් වල තිබ්බට වහින්නේ යාළුවේ. වහින්නේ නැති පාඩක් තියෙන්නේ. වැඩන්නේ ආව වකුලගෙන යන්න තියෙන්නේ අපි. පේනවනේ යාළුවේ වතුර ගොඩක් අඩුයි අද. අද නෙවෙයි වෙහලම නෑ වගේ නිකන්. අර පේනවනේ යාළුවේ. වෙන කරන්න දෙයක් නැති හින්දා යාළුවේ මෙතන අපි ගෙදර ඉන්නේ. එහෙනම් guys අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. මේකට කැමති නම් like එකක් follow කරලා දාන්න. thank you වීඩියෝ බලවට.